හායි යාළුවනේ සුබ දවසක් කොහොමද ඔයාලට? ඔව් මම අද හදන්න යන්නේ පාන් පිටි අල එකතු කරලා රසම රස උදේ කෑමක්. මේක පුංචි බබාලට ඉස්කෝලේට ගෙනියන්න හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඒ වගේම ලොකු අයටත් පුංචි බබාලට මේක කෑම පෙට්ටියට දාලා යවන්න පුළුවන්. කෑලි වලට කපන්නත් පුළුවන්. හරිම ඉක්මනින් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන්. ඔය යාළුවනේ අපිට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 300ක් මේ වගේ වීදුරුවකින් අපිට 3ක් ගන්න පුළුවන් පාන් පිටි ග්‍රෑම් 300ක් ඒ වගේම අපිට අවශ්‍ය වෙනවා ලුණු කුඩු ඒ වගේම සීනි මේස හැඳි දෙකක් ඕගොල්ලන්ට වතුර මිලිලීටර් 500ක් මේ වගේ ග්ලාස් 3ක් අපිට එකතු කරගන්න පුළුවන්. අපි ඉස්සෙල්ලම සේරම වතුර දාගන්න නැතුව භාගයක් දාලා මේ විදිහට හොඳින් අපි මිශ්‍ර කරගන්න ඕනේ. සීනි ලුණු ඔගොල්ලෝ අවශ්‍ය ප්‍රමාණයට ගන්න. මම එකතු කරන ප්‍රමාණය තමයි මම කිව්වේ සීනි වැඩිපුර අවශ්‍ය නම් මේ විදිහට ඔයගොල්ලන් දාගන්න. ඉතින් යාළුවනේ අපි මේකට මෙහි කියන්නේ පතායා කියලා. හරිම පහසුවෙන් මේක හදාගන්න පුළුවන්. ඒ වගේම ඉක්මන් උදේ ආහාරයකට වගේ රෑ කෑමකටත් මේක හරිම ප්‍රයෝජනවත් වෙනවා. අපි මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඒ මිශ්‍ර කරගන්න ගමන් අපි මේකට තෙල් මේස හැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්න ඕනේ. ඔයගොල්ලන්ට පොල් තෙල් පාවිච්චි කරන්නත් පුළුවන්. මම මෙහි පාවිච්චි කරන්නේ ඔලිව තෙල්. ඉතින් යාළුවනේ හොඳින් මේක කැට නැති වෙන්න හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට. මෙන්න මේ විදිහට තමයි මේ බැටර් එකේ දියාරු ගතිය තියෙන්න ඕන. ගොඩක් දියාරුත් නැහැ, ගොඩක් ඝනකනුත් නැහැ. මෙන්න මේ ආකාරයට. බලන්න ඔයගොල්ලන්ට පේනවනේ. අපි දැන් මේක හුලං වදින්න නැති වෙන්න හොඳින් මේ වගේ පොලිතින් එකකින් කවර් කරලා හොඳට අපි මේක පැය භාගයක් විතර වහලා තියන්න ඕනේ. වහලා තියලා අපි අල ටිකක් තම්බගෙන මෙන්න මේ විදිහට ඔයාලට සාමාන්‍යයෙන් අල ග්‍රෑම් 250ක් විතර ගන්න පාන් පිටි 300ට හොඳින් මේ විදිහට පොඩි කරගන්න ඕනේ. අල ටික කෑලි හිටින්නේ නැති වෙන්න මෙන්න මේ ආකාරයට යාළුවනේ මේ බලන්නකෝ. හොඳට තම්බපුවාම අල හොඳින් පොඩි කරගන්න ලේසි. රස්නෙම පොඩි කරගන්න. නිවෙනකොට ඒක පොඩි කරගන්න ටිකක් අපහසු වෙන නිසා මෙන්න මේ විදිහට හොඳින් පොඩි කරගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ වගේ භාජනයක් ලිපේ තියලා මේක non stick භාජනයක් වෙන්න ඕන නැත්තම් ඇලෙන්න බලනවානේ. අපි දැන් අර අපි මේ විදිහට ඉස්සර වෙලාම සුදු ලුණු බික් දෙකක් හොඳින් පොඩි කරලා මේකට දාගන්න ඕනේ. මම සුදු ලුණු පොඩි කරන එකකින් තමයි පොඩි කරේ. ඊට පස්සේ අපි ලුණු ගෙඩියක් කපලා මේ විදිහට හොඳින් ලුණු කුඩුත් එකතු කරලා පොඩ්ඩක් ඒක තෙලේ බැද ගන්න ඕනි. අපිට මේ ලුණු මිශ්‍රණයට මොන භාජනයක් ගත්තත් කමක් නැහැ. අපි අර බැටර් එක පාවිච්චි කරනකොට non stick භාජනයක් පාවිච්චි කරමු. ඊට පස්සේ අපි අල ටිකත් මේ විදිහට හොඳින් ඒකටම දාලා හොඳින් අපි මිශ්‍ර කරගන්නවා. ඔයගොල්ලන් ගොඩාක් ලුණු දාන්න එපා. මොකද අපි අර බැටර් එකටත් ලුණු දාපු නිසා අලවලට සාමාන්‍යයෙන් ඔයගොල්ලන් ලුණු ටිකක් දාගන්න. ඒ වගේම ගම්බිරිස් කුඩු ටිකකුත් මේ විදිහට එකතු කරගන්න. ඔයාලට අවශ්‍ය නම් පුළුවන් මේකට අමු මිරිසුත් කපලා දාන්න. මම ගොඩක් දැවිල්ලට හදන්න නැති නිසා තමයි මේ විදිහට හදන්නේ. මෙහි හදන ආකාරයට. ගම්බිරිස් කුඩු උනත් මම බොහොම චුට්ටයි දාන්නේ. මොකද මෙහි ගෙදර දැවිල්ල කන්නේ නැති නිසා. ඔයගොල්ලන්ට අවශ්‍ය නම් කෑලි මිරිස් ටිකක් උනත් බැදෙනකොට ඒකට දාන්න පුළුවන් දැවිල්ලට කන අයට. හරි. අපි මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ ඒක.
ඊට පස්සේ අපි හොඳින් මිශ්‍ර කරගෙන ඒකට අපි ගාගත්ත චීස් ටිකක් මේ විදිහට. අපි මේ චීස් මේ විදිහට ග්‍රේටර් කරපුවමයි සුපර් මාකට් එකෙන් ගේන්නේ. ඔයාලට පුළුවන් හැපි කව් චීස් උනත් මේකට පාවිච්චි කරන්න ග්‍රේට් කරපු චීස් නැත්තම්. හොඳින් මේ විදිහට මිශ්‍ර කරලා ගන්න යාළුවනේ. හොඳින් මේ මිශ්‍රණය අපි වෙනම තියාගන්න ඕනේ යාළුවනේ. මේකේ මැදට අපි තියන්නේ මේ මිශ්‍රණයයි චීසුයි එක නිසා. ඊට පස්සේ අපි භාජනයක් මෙන්න මේ විදිහට ලිපට තියලා මේකට non stick භාජනයක්ම වෙන්න ඕනේ. ඔයාලට ඕන නම් තෙල් බිඳු 2-3ක් දාන්න පුළුවන්. මම මේකට තෙල් දාන්නේ නැහැ. මොකද මේක ඇලෙන්නේ නැහැ. මම පාවිච්චි කරන භාජනය. ඊට පස්සේ මොකද අපි බැටර් එකට තෙල් දැම්මනේ. ඒක නිසා මෙන්න මේ ආකාරයෙන් ඒක අපි අඩු ගින්දරේ හොඳින් දෙපැත්ත පොඩ්ඩක් පුච්ච ගන්න ඕනි. ගොඩක් පාට වැටෙන්න අවශ්‍ය නැහැ. මේක අපි ආයෙත් තෙලේ බදින නිසා අර කැඩෙන්නේ නැති වෙන්න අපිට මේකට අර දවටනේ දා ගන්න ඕන නිසා ඇතුළට මෙන්න මේ ආකාරයෙන් ඒක පොඩ්ඩක් නිකන් වැදලා වගේ ගන්න. මෙන්න මේ ආකාරයට. ඔයගොල්ලන් non stick භාජනයක් පාවිච්චි කරන්න. අපිට එතකොට ඒක හදාගන්න පහසුයි. මේ වගේ ජඹුර නැති එකක් පාවිච්චි කරන්න යාළුවනේ. ජඹුර එකේ හදාගන්න හරි අමාරු නිසා මමත් ඒක මාරු කරලා අපහු වෙන එකක් ගත්තේ. හරි. මෙන්න මේ ආකාරයෙන් තමා හදාගත්තාම තියෙන්නේ. කැඩෙන්නේ නැහැ. soft. මෙන්න මේ ආකාරයට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි ඒක හරියටම රවුම් වෙන්න ඕන නිසා පිඟානක් තියලා වටේ පොඩ්ඩක් වීසා කටරේකින් මේ විදිහට ඔයගලන්ට පිහියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ලස්සනට තියෙන්න ඕන නිසා මම දෙකට නැමුවාම හරියටම රවුම් භාගේ තියෙන්න ඕන නිසා පොඩ්ඩක් අර කපලා අයින් කෙරුවා මේසෙට ලස්සනට යවන්න ඕන නිසා. මෙන්න මේ ආකාරයට දෙකට නමලා. ඊට පස්සේ මම ඒකට ටොමැටෝ කෙචප් පියර අල බෙදපුවාම කන ටොමැටෝ කෙචප් ටිකක් මෙන්න මේ විදිහට ගාලා ඒක ඇතුළට ඊට පස්සේ මම දානවා අර ග්‍රේටර් කරපු චීස්. ඔයාලට පුළුවන් හැපි කව් චීස් ටිකක් කපලා මේ විදිහට දාන්න. ඊට පස්සේ මම අර අල තම්බල හදාගත්ත මිශ්‍රණයෙන් මේකට මෙන්න මේ විදිහට චීස් වලට උඩින් තියෙනවා. ඔයගොල්ලන්ට මේක අමුතු විදිහට හදා ගන්න පුළුවන්. එළවලු වලින් හදන්න පුළුවන් කැමති විදිහට. මම අද හදන විදිහ තමයි ඔයගොල්ලන්ට පෙන්නන්නේ. උඩින් චීස් චුට්ටක් තියලා මෙන්න මේ ආකාරයට. ඊට පස්සේ මම ඒක දැන් මෙන්න මේ ආකාරයට නවලා දෙපැත්ත තද කරන්නේ නැහැ පැටිස් එකේ වගේ. මොකද චීස් තියෙන නිසා ඇලිලා හිටිනවා. මේක ගැලවිලා එළියට එන්න බලන්නේ නැහැ. ඔයගොල්ලන් කැමති නම් දෙපැත්ත තද කරගන්න ගෑරුප්පුවකින්. ඊට පස්සේ මම තෙල් ටිකක් මේ විදිහට දාලා භාජනයකට එකත් non stick pan එකක් නැත්තම් ඇලෙන්න බලනවා. මෙන්න මේ ආකාරයට තියලා දෙපැත්ත අපි රන්වන් පාට වෙනකන් අඩු ගින්දරේ අපි දෙපැත්ත හොඳින් වැදලා ගන්නවා යාළුවනේ. ඔයගොල්ලොනුත් හදලා බලන්න හරිම පහසුයි. දෙපැත්ත පෙරලා මේ ආකාරයට රන්වන් පාට වෙනකන් බදින්න. මේ පේනවනේ ඔයාලට මෙන්න මේ ආකාරයට. උදේ කෑමකට හදාගන්න හරිම පහසුවෙන් හදාගත්ත එක. මේ ආකාරයට බබාලා ආසාවෙන් ඉස්කෝලේ අරන් ගිහිල්ලක් ආයේ මේක කෑලි 2-3ට කපලා කෑම පෙට්ටියට දාන්න පුළුවන්. ඒගොල්ලන් ආසාවෙන් කයි. මෙන්න මේ ආකාරයට තමයි අපි හදාගත්තාම තියෙන්නේ යාළුවනේ බලන්න. හරිම ලස්සනයි නේද? ඒ වගේම මේක හරිම රසයි. අපිට තේ මේසෙට මේක උදේට ආහාරයක් වගේම රෑටත් ගන්න පුළුවන්. හරිම soft. ඒ වගේම චීස් අල තියෙන නිසා මේක හරිම ගුණවත් ආහාරයක් යාළුවනේ. ඔයගොල්ලෝත් හදලා බලලා මට කමෙන්ට් එකක් දාන්න. ඉතින් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මම ආයෙත් දවසක වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට ගොඩක් ආදරෙයි. ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ ඊළඟ වීඩියෝ එක ඔයගොල්ලන් ළඟට ගෙන්න ගන්න.
all button එකත් ක්ලික් කරන්න. එතකොට notification එක ඔයගොල්ලන්ගේ ෆෝන් එකට එනවා. ඉතින් මම අදට ගිහිල්ලා එන්නම්. ඔයගොල්ලන් හැමෝටම ගොඩාක් ආදරෙයි. ඔයගොල්ලන් මේක හදලා බලලා මට කමෙන්ට් එකක් තියන්න යාළුවනේ. ඔයගොල්ලන් ආයෙත් දවසක මම වීඩියෝ එකකින් හම් වෙනකන් අදට මං යන්නම්. ඔයගොල්ලන් හැමෝටම මං ගොඩක් ආදරෙයි. ආයෙත් දවසක අපි වීඩියෝ එකකින් හම්බෙමු යාළුවනේ. එතකන් ඔයාලට සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. බුදු සරණයි. දෙස් පිහිටයි.